රයිට්. එතකොට 2022 අපිට ඇවිල්ලා තියෙනවා ගුරුත්වාකර්ෂණ ශාස්ත්‍ර පාඩමෙන් තවත් එසේ ප්‍රශ්න මේ එසේ එකක් මම හිතන්නේ 8 වෙනි ප්‍රශ්නේ නේ. ඔව් 8 වෙනි ප්‍රශ්නේ තමයි. මේක පාස් වෙවර තියනවා කියලා හිතනවා. මම ෆොටෝ එකක් දාන්න බෑ මොකද මං ගාව තියෙන මාස්ටර් ගයිඩ් එක දෙක එක පැත්තක මේ යට කොටස භාගයක් තියෙනවා අනිත් පැත්ත තමයි ඊට ටික තියෙන්නේ. අමාරු නේ මේ හින්දා බලාගෙන හරිද? හොඳයි මේ කතාවට ගත්තම මේක ලොකු දේවල් හිතන්න ඇත්තම නැහැ මේ හිතන්න දේවල් තියෙනවා මේ අර හිතන්න දේවල් තියෙනවා කියන්නේ අර මහා ලොකුවට හිතලා මේ සමීකරණ නම් මොකද නෑ හරිද චූටි දේවල් ටිකක් තමයි තියෙන්නේ පොඩ්ඩක් හිතන්න තියෙනවා හරිද මේක ලොකු මේ මහා ලොකු දෙයක් නෑ මේ චූටි දේවල් ටිකක් තියෙනවා හරි යංගෝ කතාවට මේ මම යංගෝ කතාවට ඉස්සෙල්ලාම දීලා තියෙනවා මේ මේකේ ABCD EFG කියලා කොටස් විතර කියනවා ABCD හතක් තියෙනවා හරිද හතක් මම 2017 ගාන දැන් එක මම කොටස් තුනකට නේද දැන් මම ඒ වගේ මේක කොටස් හතක් තියනවා කියලා කොට වගේ ප්‍රශ්න දෙකක් තුනක් විතර නිකන් අර මේ මගේ ඡේද බලලා ඡේදින් තමයි උත්තර ලියන්න තියෙන හරිද ඒ කියන්නේ වාක්‍ය විතර ලියන්න තියෙන්නේ මේක නම මම ලියලා ඉන්නේ මේ මම කියන්නම් මෙතන තමයි තියෙන්නේ කියලා කියන්නම් රේව මට මේක සාකච්ඡා කරන්න ඕනේ නැහැ මේක අතර ගණන් හදන්න තියෙන චූටි කැලේ දෙකක් විතර දෙකක් තුනක් වගේ තියෙන මුල්ම ටික තියෙනවා පොඩ්ඩක් අර මේ සමීකරණ වගේ ටිකක් ගන්න එතකොට FG කියන කැලේ දෙක තමයි අපිට ගණන් හදන්න තියෙන්නේ අර මම ගොඩක් ඕනේ වරෙන්කෝ ඒ මෙතන ලියුව පේනවද ඒ පේනවනේ හරි එතකොට ඒ මොකද ඒ තියෙන අපිට ඒ කියනවා කළු කුහරයක් යනු කුමක්ද කියලා. ඒතර අපිට ඡේදේ පටන් ගන්නදිම තියෙනවා කළු කුහරයක් යනු කියලා. මොකද කළු කුහරයක් යනු කියලා කියන්නේ? කළු කුහරයක් යනු විශ්වයේ පවතින ඊටාම කුතුහලයේ දානවන මගුලක් කියන එක නෙමෙයි. උතන බලාපොරොත්තු වෙන උත්තරේ. හරිද? මේ මොනවාකට වතුර කුණු වෙලා තියෙන හරිද ඒක වල ලියන්න බෑ මේ කියලා වෙනවා හරිද? මේ කළු කුහර යනු කියලා ඒක තිබ්බන් කළු කුහර යනු කියලා තියෙනවනේ. මම දන්නේ එහෙම බෑ හරිද මේ කළු කුහරයක් යනු ඒක නෙමෙයි කළු කුහරයක් යනු අවම පරිමාවක් තුල ඇහිරී ඇති අති විශාල පදාර්ථ ප්‍රමාණයක සමන්විත බ්ලා 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 කියලා එකක් තියෙනවා හරිද මේක ලියපන් මෙතන මේ මට ලියන්න බෑ හරිද මේක ලියපන් ඊට පස්සේ B එකට B එකේ කොටස් තුනක් තිබ්බද කොහෙද B ඔව් කොටස් තුනක් තියෙනවා ඒක ඉස්සල්ලාම පළවෙනි එකට අපිට කියනවා ප්‍රථම මූලධර්ම වලින් ඒ කියන්නේ අර මොනවද කියන්නේ බේසික් තියරි අර ඔව් බේසික් මම සිංහලෙන් දන්නේ නැහැ හරිද බේසික්ම කැලේ තියෙන අපිට ඉගෙන ගන්න තියරි අන්න ඒ වලින් පටන්ගෙන වියෝග ප්‍රවේගය v සීලමදී නෑනේ ve සමානයි වර්ගමූල 2g m බෙදීම r ප්‍රකාශනයේ ව්‍යුත්පන්න කරා v e සමානයි 2g m බෙදීම r වල වර්ගමූලයේ බව පෙන්වන්න කියලා තියෙනවා. අතන මේ v e කියන්නේ මොකද්ද? දැන් ඔක කතාව කියවව නම් තේරෙයි. හරිද? කියවට මට විනාඩි 10ක විතර ගියා මම ඒක වැඩේ කියන්නේ එක පැත්තක් කියවගෙන ආව කියනකො. අනිත් පැත්ත හරවලා ඒ පැත්තේ කියනකොට මොල් ටික තිබ්බටි ගමතක. හරිද? ඒක මට හින්දා මට කියවන්න බෑ මේ මම දෙපාර තුන්වරක් විතර කියවුවා. හරිද? එහෙම කියවන්න බෑ පළවෙනි පාරෙන් තේරුම් ගන්න. හරිද? නැත්නම් වෙලා යනවා කරාද? මොකද කියන්නේ බම්බරම් පස්සේ තේරුම් දෙන්නේ. VE මේක වගේ. හරි. අතන කතාවේ තියෙන්නේ මෙහෙම කියන්නේ පෘථිවිය හරි මොකරි ගෝලාකාර වස්තුනේ ඔබ ග්‍රහයක සිට දැන් ග්‍රහලෝකයක මතු පිටක සිට යාන කියවන කන් තියෙන තන යාන කියනද මොකද එහෙම දෙන්නේ කොහොම කියවව මේක වෙන්නද නේ මොකද එහෙම කතන්දර තියෙන හරිද ඒතර ඔතන අපිට දැන් මේ බලමු මෙතන මේ GM බෙදීම R තිබ්බනම් එතන තියෙන මොකද්ද? ගුරුත්වාකර්ෂණ බලය. G කියලා කියන්නේ සාරවත් ගුරුත්වාකර්ෂණ නේ තියෙන්නේ. හරි. දැන් මෙතන V E කියන එක මෙතන කොහොමද ගෑවුනේ? ඒක මම දන්නේ නැහැ හරිද? මට මේක දකිද්දි මට මෙහෙම එකක් මතක් කරනවා. දැන් මෙතන මේ යානයක මොකද සීන එක තියෙනවද? මට දැන් පුළුවන් ශක්ති සංස්ථිතිය දාන්න.
ශක්තිය සංස්ථිතිය කිව්ව එක වැරදි. හරිද? අතන මොකද දාන්න වෙන්නේ? යාන්ත්‍රික ශක්ති සංස්ථිතිය. මොකද යාන්ත්‍රික ශක්ති සංස්ථිතිය කියලා කියන්නේ? යාන්ත්‍රික ශක්තිය කියන්නේ අපි දන්නවනේ. මොකද යාන්ත්‍රික ශක්තිය කියලා කියන්නේ? යාන්ත්‍රික ශක්තිය කියලා කියන්නේ විභව ශක්තිය දන චාලක ශක්තිය එකතුවට. එහෙනම් මම මෙතන මේ සීන් එක දානවා. මම එහෙනම් දාන ඉස්සල්ලාම පොළවේ තියෙන. පොළව කියන්න බෑ. ඉතින් පොළවේ දන්නද මම දන්නේ නැහැ. හරිද? මට මතක නැහැ මොකද ඔක තිබ්බේ. ඊ තිනින්ද මම හිතන්නේ පොළවේ වෙන්නද හරිද? ග්‍රහයක කියලා ගමුකෝ. මොකද ග්‍රහය පෘථිවිය කියන්නේ මොකද ග්‍රහලෝක කියන්නේ? ඒතර ග්‍රහයක මතු පිටදී යාන්ත්‍රික ශක්තිය සමාන වෙන්න ඕන. මොකද අපි නොදන්න ඒ කියන්නේ අනන්තය වගේ අනන්තය යන අනන්තයේදී යාන්ත්‍රික ශක්තියට මම මෙතන අනන්තය කියලා ගත්තේ. අනන්තය කියලා ගත්තට මම මේ ගාන හදන්න ලේසියට. මොකද අනන්තයේදී යාන්ත්‍රික ශක්තිය ඒ කියන්නේ චාලක ශක්තිය විභව ශක්තිය දෙන්නම බිඳුව කියලා මම දන්නවා. මම ගන්නේ ඒ පැත්තට බිඳුවනේ. ඒතර ඒ පැත්ත හදන්න දෙන්නේ නැති නිසා මම එතන පොඩි කපටිකමක් කරේ හරිද? අතරම හදන්නත් තියෙන ඒ කරනවා විතරයි දුක. ඒක මම ගත්තේ මේ මට ඔය කලින් ගානක් හම්බුණා හරිද ඒක. ඒකේ මම ගත්ත අපි යම් පතර ග්‍රහලෝකයේ මතු පිටදී යාන්ත්‍රික ශක්තිය. යාන්ත්‍රික ශක්තිය කියලා කියන්නේ චාලක ශක්තිය දන විභව ශක්තිය. චාලක ශක්තිය හොයනවා භාගයයි mv වර්ගය. mv කියන්නේ ve ගේ වර්ගය. ග්‍රහයක මතු පිටදී ve දන මොකද විභව ශක්තිය. විභව ශක්තිය mgh සමාන අපි ගන්න. හැබැයි දැන් මෙතන මේ ග්‍රහලෝක නම් මම සීනක් තියෙන ගුරුත්වාකර්ෂණ අපිට මෙතෙන්දී ගන්න පුළුවන් ඍණ g m බෙදීම අගොඩ කතයි නේද? කවන්නේ හරි. සමානයි අනන්තයේදී යාන්ත්‍රික ශක්තිය. අනන්තයේදී චාලක ශක්තිය බිඳුව. විභව ශක්තිය බිඳුව. එහෙනම් මේක වෙරින පදේ නෙමෙයි තියෙන්නේ. ඒක මම දරස් අර පැත්තට දානවා. ඒකට යනවා භාගයයි mve ගේ වර්ගය සමානයි ඍණ නෑ නේද? අනිත් පැත්තට ගියම දාන්න. gm m බෙදීම r. හරිද? දැන් මට උත්තර කරන්න දෙන්නේ මෙයා. ve මේ m කවන්න පුළුවන්. මට මෙතන ve කියන එක නම් උත්තර කරොත් එහෙම මේ දෙක කියන එක අනිත් පැත්තට පන්නන්න පුළුවන්. බෙදීමක් දෙක දින අනිත් පැත්තට නේද? ගුණ වීමක් වෙනවා. ඒ කියන්නේ 2යි gm. good morning හරිද? 2යි gm. බෙදීම r v වර්ගයේ මේ පැත්තට තිබ්බත් මේකෙන් මම v කියන එක නම් උත්තර කරොත් එහෙම වර්ග අයින් කරොත් එහෙම මේ පැත්තට වර්ගමූලයක් නෙන්නේ. එහෙනම් ඔබ තියෙන උත්තරේ මට එනවා. 2යි gm මොකද කියන්නේ තියෙනවා. තොරණ විදිහට b එකේ පළවෙනි එක ගන්න පුළුවන්. තොරෙන් අපි දෙවෙනි එකට. මේකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. දෙවෙනි එකේ අපිට කියලා තියෙනවා ඒකාකාර රෝ ඝනත්වයක් ඇති ගෝලාකාර වස්තුවක් සඳහා ve තේරුණේ. ඒකාකාර රෝ ඝනත්වයක් ඇති ගෝලාකාර වස්තුවක් සඳහා ve ඊට පස්සේ වස්තුවේ අරය r ට අනුලෝම සමානුපාතික බව පෙන්නනවා. ඒ කියන්නේ මේ ve කියන එක නම් r ට අනුලෝමද ප්‍රතිලෝමද? අනුලෝම සමානුපාතික බව පෙන්වන්න කියලා කියන මොන අවස්ථාවේදීද මේ මෙහා රෝ කියන ඒකාකාර ඝනත්වයක් සහිත ගෝලාකාර වස්තුවක් සඳහා. හරි. එතන මට මෙතෙන් තමයි මොකද කරන්න වෙන්නේ? මොකද මෙතන තමයි ve කියන එක නෑ r කියන එක නෑ දෙන්නා මෙතන එකට පැටලලා ඉන්නවනේ. එහෙනම් මට මෙතනින් මොකද කරොත් තමයි අපිට හැබැයි දීලා තියෙන දත්තයක් විදිහට මේ ඒකාකාර රෝ ඝනත්වයක් සහිත ගෝලාකාර වස්තුවක් නේ. එතකොට මට රෝ ඝනත්වයක් සහිත කෙනෙක් කෙනාව මට දැන් මෙතන රින් ගන්න. දැන් මෙතන දීලා තියෙන දත්තය අපිට තියෙන ඕකනේ. එකක් තියෙන ගෝලක් මේ රෝ ඝනත්වයක් අපිට දීලා තියෙනවා. අනිත් එක තමයි ගෝලාකාර වස්තුවක්. ඒ ගෝලාකාර වස්තුවක් අපිට දෙන්නේ. අපිට දෙන්න හේතුව තමයි මම මේ රෝ කියන එක නා මට මෙතන කාවද්ද ගන්න බෑ. මෙතනට කොහෙද රින් ගන්න බෑ රෝ කියන එක නාව. ඒතර රෝ කියන එක නාවට රින් ගන්න පුළුවන්. මම දැන් මෙතන මේ කැපිටල් M කියලා කියන ස්කන්ධයෙන්. තරන්නේ ස්කන්ධේ වෙනුවට මට රෝ කියන එක නාව මෙතන රින් ගන්න පුළුවන්. ඒ කියන්නේ ස්කන්ධය සමානයි
රෝ වැඩි කිරීම v නේ. ස්කන්ධය තමයි ඝනත්වය වැඩි කිරීම පරිමාව. අන්නේ පරිමාව ගන්නට තමයි මේ පරිමාව ගන්න තමයි අපිට මේ දීලා තියෙන්නේ. මොකද්ද තිබෙන ගෝලාකාර කියන එක. ගෝලාකාර වස්තුවක් සඳහා කියලා දීලා තියෙන අන්න ඒක. අතරම කරන්නේ මේ m වෙනකොට අර රෝ සහ v අතරින් මම මේක ලියා ගන්නවා. මම ගන්න මෙතන b කියලාද. ඒතර මෙතන දෙක. ඊට ඇතුලේ වගේ හිතනවා. v e සමානයි වර්ගමූල 2යි g m වෙනකොට රෝ වැඩි කිරීම v. මොකද දීලා තියෙන ගණන්තේ රෝමයි. මොකද දීලා තිබ්බේ ගෝලාකාර වස්තුවනේ. ගෝලාකාර වස්තුවක පරිමාව අපි දන්නවා 4 බෙදීම 3යි 5r ගණය. මේ අපිට අයින පේනවද? බෙදීම r. අපිට අයින පේනවද දන්නේ නැහැ. r ගණයේ දින හරිද උඩ 5r ගණය බෙදීම r. ඊට පස්සේ මෙතන දැන් අපිට හොයන්න තියෙන්නේ VE කියන එක නා VE කියන එක නා R ට අනුලෝමයි බව. මේ බවනේ පෙන්නන්න තියෙන්නේ. එතකොට දෙක කියලා කියන්නේ ඉලක්කමක් නේද යන්නේ. R බෙදී හතර බෙදීම තුනත් ඒ වගේ. G කියලා කියන්නේ සාරවත්‍ර ගුරුත්වාකර්ෂණ නියතය. ඒකත් නියතයක්. රෝ කියන එක නා කියලා කියන්නේ නියතයක්ද? ඔව් නේ. අයි නියතයක් කියන්නේ මොකද ඒකාකාර ඝනත්වය. ඒ කියන්නේ හැම තැනකම එකම ඝනත්වය නැති අතර ඝනත්වය මේ නියතයක් විදිහට අපිට ගන්න පුළුවන්. ඒතර මූත් නියතයක් 5 කියන එක නම් කොහොමද නියතයක්. ඒතර අපිට මේක එන්නේ ඒතර මේ VE කියන එක නම් රදාපව තියෙන්නේ දැන් මුන් ඔක්කොම නියතනේ. එහෙනම් VE කියන එක නම් රදාපව තියෙන්නේ මෙන්න මේ R කියන එක නම් මත. නේ? ඒතර මෙතන දැන් තියෙන්නේ R ඝණයේ බෙදීම R. එහෙනම් මට මෙතන එක R එකකට මේකේ R ඝණයෙන් එකක් කපන්න පුළුවන් R වර්ගයක් කියලා. ඒතර මට එනවා VE කියන එක අනුලෝම සමානුපාතිකයි. මොකටද වර්ගමූල ඇතුලේ R වර්ගයට. වර්ගමූල ඇතුලේ R වර්ගය කියන එක නමව සුරු කරන්න පුළුවන් R වර්ගයට වර්ගමූල කැපෙලා යනවා. එහෙනම් මට එනවා VE අනුලෝමයි R. අරන්න විදිහට ඒක දෙවෙනි කොටස ගන්න පුළුවන්. හරි. ඔය යන් තුන්වෙනි කොටසට මොකද ඒක තියෙන්නේ? ඉහත B1 ව්‍යුත්පන්න කළ ප්‍රකාශනයේ මේකනේ ප්‍රකාශනයේ VE සමානයි C ලෙසගෙන ස්කන්ධයේ කැපිටල් M වූ ගෝලාකාර වස්තුවක් සදා ශ්වාර්ට්ස්චයිල්ඩ් නේ අනේ මට කියවන්න බෑ ඒක. හරිද කොහමද R සදා ප්‍රකාශනයක් GMC ඇසුරෙන් ලබා ගන්න කියලා කියනවා. අදයක් නෑ වගේ නේ. අපිට විදියට තියෙනවා. අනේ VE වෙනකොට C කියලා එක්කන දාන්නලු. අන්න දැම්මා. ඊට පස්සේ මොකද මොකද අරගෙන තින්නේ ශාස් මොකද එකක් හරිද? R වුණා RS දාන්න කියලා කියනවා. මට දැන් උත්තර කරන්නලු. මම RS කියන එක නාව. ඇයිද නෑ මම ඉතින් අතන උත්තර කරන් තියෙනවා. ඊට තුන්වෙනි වර්ග මූල දෙක කියනවා නටන්න අමාරුයි හරිද? කියනවා මේ වෙත වර්ග කරනවා. දරවල් පැත්ත වර්ග මුල කැපිලා යනවා. C වර්ගය සමානයි 2යි G m බෙදීම RS. RX න උත්තර කරන්න ඕන. RS සමානයි 2යි G m බෙදීම C වර්ගය. අනන්තර තුන්වෙනිකට උත්තරේ ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ යනවා තුන්වෙනි එකට. තුන්වෙනි කී ගණනද තියෙන්නේ? සිදුවීම් සිතියක් අර්ථ දක්වීමේ හේතු. ඒකේ ඒ වගේ එකක් හරිද? ලියන්න තියෙන්නේ. සිදුවීම් සිතියක්. ඔක මේක තියෙන්නේ. ඡේදේ කියවන් යනකොට අහු වෙනවා සිතියක් කියන එකක්. මට මතක නැහැ කොහෙද හම්බුනේ කියලා. කොහෙරි හම්බුණා මතක තිබ්බරද? අව මතකද කොතික මට මතක නැහැ. කොහොමද සිතියක් කියවෙන්නේ හරිද? එන්න එකක් කියන්නේ මොකක්ද අතරම? ඇත්තටම එකක් කියන්නේ සිතියක් කියලා කියන්නේ අර මායාවක එකනේ. මායාවක් කියලා උත්තර ලියන්න බෑද? වැරදි මේ පිස්සු කියලා තේරෙද? සිතියක් කියලා කියන්නේ අතර දැන් මායාවක අතර මොකක්ද දෙන්නේ? මැජික් කියලා කියන්නේ අතර මොකක්ද දෙන්නේ? ඒකේ වෙන එක අපිට ඇත්තටම මොකද එතන වෙන්නේ කියලා අපිට හිතාගෙන බැරි සින්න ගන්න තියෙන්නේ. නේ? අතර සිතියක් කියලා කියන්නේ තන්නේම තියෙන තමයි
මේ කියන්නේ අර එතන සිදුවන සිදුවීම අපිට හරියට මොකක්ද ඒ සිදුවෙන්නේ මොකක්ද ඒ වෙන්නේ කියලා හිතා ගන්න බැරි එකක් තියෙනවා. ඒ කියන්නේ එතන සිදුවෙන සිදුවීම හරියට අපිට අනාවරණය කරන්න බෑ. අන්න එම් සීන් එකට තමයි සුදුජෙක් කියලා කියන්නේ අන්න මොකක් ඔක ඇති කොහරි ඇති හරියද කියලා ලියාගන්න. කොහරි මම දන්නේ මම කියන්න ආයෙ කියන්න බෑපන්. ඔක ඇති හොයාගෙන සුදුජෙක් ආමෙදින් සුදුජෙක් ලෙස හඳුන්වයි කියලා තියෙනවා. ඊයේද දෙක තුන්වෙනි ඡේදේ. ඒක එතන කොහරි ඇති හරියද? ඊට පස්සේ D එක මකන්න වේද? නෑ නේ. අනේ. මේක දෙන්නේ කළු කුහරයකින් x කරන නිකුත් කළ හැකිද? පුළුවන්ද බැරිද? පුළුවන් නම් එයි බැරි නම් ඒත් ඇයි කියලා අපි දැන් අපෙන් අහන්න. D x මොකද කළු කුහරයකින් x කරන නිකුත් කළ හැකිද? බෑ. ඇයි බෑ කියන්නේ? ඇයි බෑ කියන මගෙන් අහන්න මොකද ඔක දීලා තියෙනවා. ආලෝක කිරණ වලටත් ඒක යන්න බෑ කියලා ඔක දීලා තියෙනවා. කියපන් ඔක ඒතර ඔක හරිය තියෙනවා. ඒතර ආලෝක කිරණයකටත් කළු කුහරයකින් වලින් යන්න බෑ කියලා කියන්නේ x කිරණ වලට කොහොමද යන්න බෑ. ඇයි යන්න බැරි? මොකද x කිරණ කියලා කියන්නේ ආලෝකය කියලා කියන්නේ දෙන්නම විද්‍යුත් චුම්බක තරංග. අර ජෙමිෂලත් එක්ක ගන්න නැත්නම් පිරිසුලත් එක්ක ගන්නවා. විද්‍යුත් චුම්බක තරංග වර්ණාවලිය කියලා මොකක්ද එකක් තියෙන්නේ. එක පැත්තකට ලම්ඩා වැඩි නම් අනිත් පැත්තට සංඛ්‍යාත වැඩි නම් තියෙන නැති මේ කන්න. හරිද? ඒතර ආලෝකය මැද වගේ තියෙනවා. මෙඩි චුට්ටක් අල්ලපු ගමේ වගේ තියෙනවා මේ x කිරණ. හරිද? ඒතර දෙන්නම විද්‍යුත් චුම්බක තරංග වර්ණාවලිය තියෙන. ඒතර ආලෝකයට යන්න බෑ කියලා කියන්නේ මේ x කිරණ වලට තරපෙ මොකද විද්‍යුත් චුම්බක වර්ණාවලිය තියෙන හැම එකක්ම මේ ආලෝක ප්‍රවේගයෙන් ගමන් කරන්නේ. 3.10ට m ශ්‍රේණියක. ඒතර විද්‍යුත් ආලෝකයට යන්න බෑ කියලා කියන්නේ s කිරණ වලට යන්න බෑ වගේ එකක් අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ ඉවරන මොකද්ද තියෙනවා කැමතු කතාවක් තියෙනවා හරිද? මම වෙලාව ගියද? වෙලාව කියන්නේ විනාඩි 17ක් ගිහනේ. වෙලාව ගිය වැඩිද මන් දන්නේ. හරි කවන්නේ. මම ඊයකත් මතින් කළා යන හරිද? දිය සුලියක්සේ කැරකෙමින් කළු කුහරයේ තුරට ඇදී යන 10:06 උෂ්ණත්වය මොකද මේ 10:06 උෂ්ණත්වයේ පවතින විදුලි වායු විදුලි නෙවෙයි දුවිලි වායු මගෙන් නිකුත් කරන විකිරණ වල උච්ච තරංගායම ලම්ඩ උච්ච තරංගායමක් එහෙම තිබ්බද මොකද උච්ච තරංගායම නෑ පදාර්ථ ගුණ වලද? ඔව් පදාර්ථ හා විකිරණ නෑ. පදාර්ථ යාන්ත්‍රික ගුණද? නෑ බා. පදාර්ථ හා විකිරණ වෙන්න ඕනේ. ඔව් වරු ඔම සිනා තිබ්බා. තිබ්බලිකෝ. ඔක තිබ්බ මේකේ. මේක දන්නවද? පදාර්ථ හා විකිරණ වල. පදාර්ථ විකිරණ වලද? පදාර්ථ සිනා තිබ්බද පදාර්ථ විකිරණද? පදාර්ථයේ ගුණද නෑ පදාර්ථයේ ගුණ කොහොමද වෙන්න බෑ නේද? පදාර්ථ විකිරණ නෑ. ඔව්. මේක මේ අතරම ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයට දාරක නෙමෙයිද උදාහරණ. මේ අංක පදාර්ථ හා විකිරණ වල වෙන්න ඕන. පද සහ විකිරණ හරිද? විකිරණ වලක තිබ්බා. ඔය අපිට හොයන්න කියලා ලැම්ඩා m හඳ සමීකරණයක් තියෙනවා. c බෙදීම කැපිටල් T. c කියලා කියන්නේ ආලෝක ප්‍රවේගය නෙමෙයි. 3.10ට නෙමෙයි. c කියලා කියන්නේ මොන නියමයේද? මතක නැහැ. ඔගේ මේක දීලාවත් නැහැ නේ. c කොහෙන් ගන්න? ආමෙති v ගේ විස්ථාපන ආමෙති v ගේ විස්ථාපන නීතිය. ඒතර c කියලා කියන්නේ v නීතිය හරිද? v ගේ විස්ථාපන නීතිය තමයි c කියලා කියන්නේ. t කියලා කියන්නේ නිරපේක්ෂ උෂ්ණත්වය. එතකොට ඔගේ මේක අපිට ආගේ දීලා තියෙනවා කීයද? 2000 ගන්න තිබුණේ. 2900 මයික්‍රෝමීටර් කෙල්වින් බෙදීම උෂ්ණත්වය දීලා නැද්ද? 10 කෙල්වින් කරනවා. ඒතර අපිට ගන්න පුළුවන්. මයික්‍රෝ කියන මයික්‍රෝ කියලාද? අවුනේ මන්ද මට මතක නැහැ. නෑ එන්නේ එමිලිනේ. ඔව් මේක මයික්‍රෝ වෙන්න ඕන. ඔරන්නක සුළුකල් උත්තර ගන්න දී. මේක නම් මේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයට අදාළ එකක් නෙමෙයි හරිද? ඒක පදාර්ථ හා විකිරණ හරි පදාර්ථයේ ගුණ හරිද? දැන් පදාර්ථයේ ගුණ එක මෙහෙම ගන්න නැහැ නේ. ඒක තියෙන්නේ මොකද්ද මේ ප්‍රත්‍යස්තතාවය නැ මොනවද ඒක තියෙන්නේ?
ප්‍රසාරණාමණ්ඩව තියෙන මතක නැහැ. මතක නැහැ මේ පදාර්ථ විකරණ වෙන්න ඕන. මේක තමයි ගන්න තිබ්බා. වීන් නීතිය කියලා මේක තිබ්බින්ද මේක මතක් වුණා. මේක වීන් නීතිය වෙන්න ඕන. හරිද සී කියන්නේ. ඔව් ඔහොම ගත්තා. ඒක ඕනේ මේ. ඔව් ඒක ඕනේ. හරිද මේක ඕනේ මේ. දුටි හරි කියලා හිතනම් මේ පාර්ට් එක මම මෙතන ඉවර කරන්න. අපි ඊ වෙනකම් කරා ඊ නම් ගණන් ගන්න බෑ හරිද? මේක ගුරුත්වාකර්ෂණ ශේෂ නෙමෙයි. ඊට පස්සේ තියෙනවා FG. අද මම අනිත් වීඩියෝ එකෙන් කරන්න හරිද? මේක දැන් විනාඩි 20ක් විතර ගියා මෙතන. ඔව් හරි. ඇති. පාර්ට් 2 එකෙන් හම්බෙමු.